කොහොමද? තාමත් මම ඉන්නේ මේ අපි ඉන්නේ මේ 7 ඩැමේ. මම දැන් ඔයාලට මේ වැදගත් පණිවිඩයක් කියන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මොකද්ද? ඔයාලට Facebook link, Instagram link, YouTube එකේ දැන් Gmail එකට ඔයාලට link එකක් එවනවා කවුරු හරි. ඒ link එක open කරලා මේ YouTube එක subscribe කරන්න කියලා. එහෙම කරාම ඔයාලට දිනම් 20ක් හම්බ වෙනවා. එහෙම නැත්නම් Facebook එකේ link එකක් දෙනවා. අර විදියටම කියනවා. කිව්වට පස්සේ ඔයාලා ඉතින් කරනව නේද? ඕනම කෙනෙක්ට ඉතින් මේ YouTube එක subscribe කරන්න පුළුවන්. එහෙම නැත්නම් Facebook එක මොකක් හරි දුන්නාට පස්සේ subscribe කරන්න පුළුවන් නේ. නමුත් ඔතන ඇතුලේ මොනවා වෙනවද කියලා ඔයාලා දන්නේ නැහනේ. හැබැයි එයාලා ඔයාලගේ account එකට සල්ලිත් දානවා. ඊටම් 20ක් මුලින් දානවා. ඊටම් 100ක් 200ක් ඔය ගානට යනවා. ඊට පස්සේ ඔයාලා දැන් ඊටම් 20ක් දැම්මට පස්සේ ඔයාලට කියනවා ඊටම් 200ක ඩිපොසිට් එකක් තියන්නේ කියලා. ඉතින් ඔයාලට ඊටම් 200ක ඩිපොසිට් එකක් තියෙනවා. තිබ්බට පස්සේ එයාලා ඔයාලට link එකක් තව එවනවා මේ හවල් link එක open කරන්න කියලා. එහෙම කරාම සමහරක් වෙලාවට ඔයාලට ඒකට ඩිරාම් 10000ක් සමහරක් වෙලාවට 20000 ඒ වෙනකන් සමහරක් වෙලාවට මේ බැංක් account එකකට ඒ සල්ලි ලැබෙනවා නේද? මොකද එයාලා දෙන link එක ඔයාලා on කරනවා. ඒ වගේම ඒගොල්ලෝ කිව්වට පස්සේ ඔයාලා සල්ලි ඩිපොසිට් කරන නිසා. නමුත් සල්ලි එන්නේ කොහෙන්ද? සල්ලි ඔයාලට දාන්නේ කවුද කියලා මොනවත් ඩීටේල්ස් නැහැ. ඔහොම හැමදාම කරන්න පුළුවන්ද? බෑ. එතකොට බැංකුවෙන් කතා කරලා ඔයාලගෙන් අහනවා ඔයාලට මේ සල්ලි කොහෙන්ද එන්නේ කියලා. නමුත් ඔයාලට දෙන්න හරි නිවැරදි තොරතුරු නැහැ. එතකොට මොකද කරන්නේ? බැංකුවෙන් ඔයාලගේ account එක ස්ටොප් කරනවා. ස්ටොප් කළා නිකන් ඉන්නවා කියලා හිතනවද? ස්ටොප් කළා විතරක් නිකන් ඉඳී කියලා හිතනවද? නැහැ. ස්ටොප් කරලා ඉවර වෙලා එයාලා පොලිසියට දැනුම් දෙනවා. ඊට පස්සේ ඔයාලා වැඩ කරන තැනට පොලිසියෙන් හොයාගෙන එනවා. හොයාගෙන ඇවිල්ලා ඉවර වෙලා ඔයාලාගෙන් පොලිසියෙන් අහනවා විස්තර. නමුත් ඔයාලට ඒ විස්තර දෙන්න ඔයාලට බැහැ නේද? මොකද ඔයාලා දන්නේ නැහනේ. ඔයාලා ඇත්තටම කවුද කින්ද මන්ද කියන එක දන්නේ නැහැ. ඔයාලා කියන දේ ඔයාලා කරනවා. එතකොට පොලිසියෙන් එක්කන් ගියාට පස්සේ දඩ ගෙවන්න කියනවා 10000 20000 30000 40000 50000. මොනවාද? money laundry. මේ අලුත්ම බිස්නස් එකක් මේක හොඳේ. ඒ හින්දා ඒ දඩ ගෙවලා විතරක් නිදහස් වෙනවා නම් කමන්නේ. ජේල් එකේ ඉන්න සිද්ධ වෙනවා වසර දෙක. එයාලට කැමති කාලයක්. එහෙම ඉන්න සිද්ධ වෙනවා. එහෙම හිටියට පස්සේ වැඩක් තියනවද? ජොබ් එකක් නැහැ. මුකුත් නැහැ නේ. මම මේ ඉන්නේ මේ සත්‍ය සිදුවීමක් මම මේ කියන්නේ. දැනටත් අපේ ළමයි ඉන්නවලු 7ක් 8ක් 9ක් විතර මෙහෙන් අරන් ගිහිල්ලා. හොඳයි. ඒ හේතු නිසායි මං කියන්නේ. මොකද ඒ දුවත් මට ඕක දවස් කීපයක්ම කිව්වා අනේ අම්මේ වීඩියෝ එකක් දාලා මේක අපේ අයට දැනුම් දෙන්න කියලා. මම දැනුම් දුන්නේ මේවනේ ඩේටා එන්ට්‍රි නේ. නමුත් ඩේටා එන්ට්‍රි නෙවෙයි මේක. මේක money laundry. එතකොට money laundry මෙහෙ කරන්න බෑනේ කළු සල්ලි සුදු කරන එකනේ. අන්න ඒ හේතු හින්දා ඩිරාම් 100 200 1000 ලාභ සඳහා ඔයාලගේ ජීවිත අමාරුවේ දාන්න එපා. ජීවිතයක් බිල්ලට දෙන්න එපා. කවුරුවත් දන්නේ නැති අයට link open කරලා ෆෝන් එකේ මැසේජ් එකට WhatsApp වලට Facebook Instagram ඔය සමාජ මාධ්‍ය වල එන links open කරලා ඒගොල්ලෝ ඉල්ලන ඒවට දාන්න එපා. සමහරක් වෙලාවට මටත් ඇවිල්ලා තියෙන මැසේජ් එක ඔයාට ඩිරම් 25ක් 200ක් account එකේ වැටලා තියෙනවා. ඒක ගන්න ඕන නම් ඔයා මේ link එකෙන් open කරලා මේ details දෙන්න කියලා. ඉතින් මගේ account මම හිතන්නේ මගේ account එකට සල්ලි වැටලා තියෙනවා නම් මම මොකටද link එකක් open කරලා account එකේ විස්තර දෙන්නේ? ඒ හින්දා ඒක බොරුවක් කියන එක ඕන කෙනෙක්ට තේරෙනවනේ. නමුත් සමහර අය එහෙම හිතන්නේ නැහැ. ඇත්තටම හිතන්නේ නැහැ. සමහර ගෙවල් වල ඉන්න අයත් ඕකට සමහරක් වෙලාවට අහු වෙනවා. සමහරක් වෙලාවට මේ කම්පැනි වල වැඩ කරන අය. ඒ අය වුණත් ඒවට බිලි වෙන්න පුළුවන්. මොකද තරුණ ළමයි ඕක දන්නේ නැහනේ. අන්න ඒ හේතු හින්දා මම මේ දේ කියන්න ආවේ. හරි පරිස්සමෙන්. ඒ දේවල් කරන්න එපා. නීති විරෝධී කිසි දෙයක් කරන්න එපා. ගෙල්ලෙන්න.